හෝම් ඕන කෙනෙක් ගෙයක් විකුණන්න හිතුවහම හිතන දෙයක්නේ දැන් මගේ ගෙදර ඉම්ප්‍රූව් කරන්න ඕනේ අප්ග්‍රේඩ් කරන්න ඕනේ කියලා වැඩි ගානට විකුණන්න පුළුවන් කියලා. එතකොට සමහර ඉම්ප්‍රූව්මන්ට් සමහර අප්ග්‍රේඩ් තියෙනවා ඒ සල්ලි වේදන් කරාට ඒකට වාසියක් ඒ විදිහට ලැබෙන්නේ නැති වෙලාවල්. දැන් අපි උදාහරණයක් ගමුකෝ නේබර්හුඩ් එකක ප්‍රයිස් ප්‍රොපර්ටි ප්‍රයිසස් තියෙනවානේ. ඒ තමන්ගේ නේබර් කෙනෙක් ගෙයක් විකුණුවාම ඒ නේබර්හුඩ් එකේ තියෙන ප්‍රයිස් එකට සමානව තමයි අනිත් ගෙවල්වත් ප්‍රයිස් කරන්නේ. නමුත් හොඳට හදපු ගෙයක ප්‍රයිස් එක වැඩි වෙනවා තමයි. නමුත් අර unnecessary ලොකු වේදන් කරයි කියලා එහෙම ලොකු වාසියක් නොලබන අවස්ථා තියෙනවා. දැන් අපි යමුකෝ රූෆ් එක තෙමෙනවා නම් කැඩලා නම් චේන්ජ් කරන්න ඕනේ. වොෂ්රූම් එතකොට මේ කිචන් ඒවා රීමෝඩල් කරන එක. එතකොට ඒ විදිහට ඩ්‍රයිව් වේ එක හදන එක. ඊට පස්සේ දැන් ෆ්ලෝ වල සමාන ෆ්ලෝරින් වෙනස් කරලා ඒ වගේ සමහරලාවට ලොකු වාසියක් නොලැබෙන අවස්ථා තියෙනවා. ඒ හින්දා අර ගෙදර ගිය ඇතුළට ගියාම ඒ ගෙදර කොස්මැටික් ලස්සනට පේන්ට් කරලා ඩීප් ක්ලීන් කරලා එතකොට කර්බ් ඇපිලින් එක එන විදිහට ගේ සකස් කරාම ඒතර ඒකෙන් ලැබෙන වාසියයි. මොකද ඒක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නේ නැහනේ. සල්ලි වේදන් කරනකොට හරි කල්පනාකාරී වෙන්න ඕනේ. අන්නේසරි වේදන් කරා කියලා සමහරලාට තමන්ට වාසියක් ලැබෙන්නේ නැහැ. මොකද හැමතිස්සෙම ගියා විකුණනකොට මේ නේබර්හුඩ් එකේ ප්‍රයිස් පොයින්ට් එකට සාපේක්ෂව තමයි ගොඩාක් වෙලාවට ගෙවල් බය කෙනෙක් බලන්නේ. වැඩි ගාණක් දෙනවා ගේ හොඳටම හදලා තියෙනවා නම්. නමුත් හැමතිස්සෙම බය බලන්නේ මේ නේබර්හුඩ් එකේ ප්‍රයිස් එකත් එක්ක. උදාහරණයක් ගමුකෝ ෆස්ට් ටයිම් හෝම් බයර් කෙනෙක් කියලා. ඒ නේබර්හුඩ් එකේ ගයක් ගන්න කෙනෙක් ෆස්ට් ටයිම් හෝම් බයර් කෙනෙක් හැමතිස්සෙම බලන්නේ මේ නේබර්හුඩ් එකේ තියෙන අඩුම ගයකට යන්නනේ. ඒතර මූව බයර් කෙනෙක් නම් එයා බලන්නේ ලස්සනට හදපු ගයක් තමයි. ඒ වුණත් සමහර රිපෙයාර්ස් තියෙනවා, සමහර අප්ග්‍රේඩ්ස් තියෙනවා. ඒ ඉන්වෙස්ට් කරපු ගානට තමන්ට වාසියක් ලැබෙන්නේ නැහැ. එහෙනම් හරි කල්පනාකාරීව තමයි ඕන කෙනෙක් විදිහට ගේ විකුණනකොට ඒ ඉන්වෙස්ට්මන්ට් කරලා ගේ අප්ග්‍රේඩ් කරන්න ඕනේ. හෝම් බයර් චැලෙන්ජ් එකේ 3 වෙනි දවසනේ. ඉතින් මේක දවස් 14ක චැලෙන්ජ් එකක්. ඉතින් කවුරු ගෙයක් විකුණන්න ඉන්නවා නම් කොහොමද මම කැනඩාවේ තමන් ජීවත් වෙච්ච ගෙදර විකුණන්නේ කියලා. ඉතින් අපි හෙට කතා කරමු තවත් වීඩියෝ එකකින් හෝම් ඕන කෙනෙක්